දැක්කද මට්ටකලපු ප්‍රදේශ සභාවේ සභාපති කරපු වැඩේ මුං හැමදාම මෙහෙම තමයි කෙරුවේ. කෙරුත් කරන්නේ මොනවරි පිස්සු වැඩක් තමයි. වලිය අදිනවා ඉන් පස්සේ දුවනවා ජනේව වලට මානව හිමිකම් හොයාගන්න. අපිට එහෙම වුණා අපිට මෙහෙම වුණයි කියලා. අර සත්තුන්ට වල්ගේ තියෙන්නේ පුකේ. හැබැයි මුන්ට තියෙන්නේ ඔළුවේ. ඒක තමයි ඔයි පෙන්නන්නේ. ලැජ්ජා වෙන්න ඕන දෙයක්. ඇත්තම ලැජ්ජා වෙන්න ඕන දෙයක්. මේ ඕනකමට හැම දෙයක්ම කරන්නේ. එකෙක් භාගයක් කිලනවා. අනිත් එක ඌ පෙන්නලා දෙනවා. මේගොල්ලන්ගේ තාත්ති. එදාත් මේගොල්ලන් නැතිවනේ මෙන්න මෙහෙම තමයි අදත් මේගොල්ලන් ඒකට තමයි මේ සූදානම් වෙන්නේ. හොඳට ජාති ජීවිත වෙන්න ඕන නම් සාමය සමගිය එකමුතුව අපි රැක ගන්න ඕන. සාමය සමගිය එකමුතුව අපිට ගහන් කඩන්න බෑ. අපි තමයි මනුස්ස ජාතිය කෙරෙහිට අපි තමයි රැක ගන්න ඕන. ඒක රැක ගන්න බැරි නම් මුන්ට ප්‍රදේශ සභාවේ සභාපතිකම මොන මගුලකටද? මං හිතන්නේ ওই මඩකල්පු ප්‍රදේශ සභාවේ සභාපති හිතලා තේ ඔහුගේ අම්මගේ රෙද්දයි කියලා. ඒක තමයි ගලවගෙන ගිහින් තියන්නේ. හැබැයි හෙටම දවස් ගියන්න එපා. අපි මානව හිමිකමකට යනවා අරකට යනවා මේකට යනවා අපිට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕන අපේ අරක නේ මේක නේ කියලා. ඔකට තමයි ලේස්ති වෙන්නේ. ඒ නිසා ඔය ගෝනාට කියනවා හරි රට අතුලේ ඉන්න විදිය දැනගනින්න. පුකේ අමාරු නම් හොඳ තල් අල තියෙනනේ තාම්බපුව ඔයින් දෙකක් ඇරව ගනින්න. හැබැයි බෝඩ් ගලවගෙන පුකේ අමාරු පෙන්වන්න එපා. හරිද? තමන්ගේ රටේ ගෞරවය තමන්ගේ රටේ දේපල ආරක්ෂා කරගන්න මෙරි නම් එකට තේරම මාර පුකේ අමාරුත් තියෙනවා කියන එක. මුං හැමදාම එහෙම තමයි කරුවේ. අර පුකේ තියෙන ඕන වල්ගේ මුංගේ ඔළුවට තමයි සෙට් කරලා තියන්නේ. ඒක තමයි ඔය පෙන්නන්නේ.